ඔයාගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදන්න හොඳම වෙලාව මොකක්ද කියලා බලමු. නිකන් ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා සල්ලි නාස්ති කරගන්න නැතුව ඔයාගේ බිස්නස් එකට හරියටම අවශ්‍ය වෙලාවට වෙබ්සයිට් එකක් හදාගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ රික්වයර්මන්ට් තුන ඔයාට තියෙනවද කියලා බලන්න. පළවෙනි එක ඔයාගේ Facebook හෝ Instagram වලින් ඔයාට දැන් ඔයාගේ බිස්නස් එක මැනේජ් කරගන්න බැයි නේද? දෙවෙනි එක ඔයාගේ ක්ලයන්ට් හෝ කස්ටමර්ට trustworthy trust එකක් දැනෙන විදිහට ඔයාට ප්‍රොෆෙෂනල් අයිඩෙන්ටිටි එකක් හදාගන්න ඕනේ නා. ඊළඟ එක තමයි ඔයාට දැන් සේල්ස් කරගෙන යනකොට පැය 24ම ඔටෝමේටඩ් ඔයාගේ සේල්ස් වෙන සිස්ටම් එකක් හදාගන්න ඕන නම් මේවා තමයි ගොඩක් බිස්නස් වලට ප්‍රධාන වශයෙන් තියෙන රික්වයර්මන්ට්. එහෙමත් අමතරව සමහර බිස්නස් තියෙන්න පුළුවන් මේ රික්වයර්මන්ට් නැති. ඒ කියන්නේ ඔයාට හිතාගන්න බෑ තාමත් ඔයාගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් ඕනද නැද්ද කියන එක. හරි අපි ඒක ගැන කතා කරමු. ඊළඟ එක තමයි කොහොමද අපි මේකට trustworthy developer කෙනෙක් හරි කාට හරි ඩෙවලොපර් කෙනෙක්ට කොහොමද අපි මේක බාර දෙන්නේ? කාවද ට්‍රස්ට් කරන්න පුළුවන්? ඉස්සලාම එයාගේ work history එක බලන්න. එයා මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ clean UI UX තියෙනවා. UI කියන්නේ user interface, UX කියන්නේ user experience. ඊළඟට සමහර වෙලාවට ඔයාට මේ මොඩල් එක නෙමෙයි තියෙන බිස්නස් මොඩල් එක නෙමෙයි තියෙන්නේ. එතකොට ඔයාට වෙබ්සයිට් එකක් නෙමෙයි සමහර වෙලාවට දැන් ගොඩක් බිස්නස් ඩිජිටලයිස් වෙනවානේ. මේ දැන් මේ කාලේ. එතකොට ඔයාට ඩිජිටලයිස් වෙන එක ගැන ඔයාගේ ඩිජිටල් කරන්නේ කොහොමද කරන්නේ ඔයාගේ බිස්නස් එකට කියන එක ගැන කොහොමදවත් අයිඩියා එකක් නැහැ. මේක වෙන්න ඕනේද වෙනව නම් කොයි පැත්තෙන්ද වෙන්න ඕනේ කියන එක ගැන ඔයා තාම හිතලත් නැහැ. එතකොට එහෙම වෙන්න ඕන නම් ඔයා කොහොමද ඒක දැනගන්නේ? ඊට පස්සේ ඩිජිටලයිස් ඔයා බිස්නස් එක ඩිජිටලයිස් කරන්නේ කොහොමද? කොහොමද ඔයා Facebook එකේ ඔයාගේ බිස්නස් එක මාකට් කරන්නේ? Instagram එකේ ඔයාගේ බිස්නස් එක මාකට් කරන්නේ? LinkedIn එකේ ඔයාගේ බිස්නස් එක මාකට් කරන්නේ? ඊට පස්සේ කොහොමද ඔයා මේ ඩිජිටලයිස් වෙනකොට ඩිජිටල් කරන එක වෙනකොට අනිත් ඔයාගේ කම්පිටිටර් ඩිජිටල් කරන්නේ වෙනකොට ඔයා නොවී හිටියොත් හරියනවද කියන එක ගැන ඔයා දැනගන්න ඕනේ. එතකොට ඔයාට හැම බිස්නස් එකකටම ගැටෙන මොඩල් එකක් එක වීඩියෝ එකකින් කරන්න අමාරුයි. ඔයාට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. 072යි 56යි 40යි 313. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට දාපු වෙලේම එයා පැත්තෙන් සයින් වෙයි ඇසිස්ටන්ට් කෙනෙක්. එතකොට එයාත් එක්ක ඔයාට බිස්නස් එක ඔයාගේ බිස්නස් එක එයාට විස්තර කරලා ඊට පස්සේ ඔයාට කතා කරගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එක කොහොමද මේකේ ග්‍රෝ කරන්නේ, ඔයාගේ ක්ලයන්ට්ලා කොහොමද ඩිජිටල් කරන්නේ හරහා වැඩි වෙන්නේ, කොහොමද ඔයා ඩිජිටල් කරන්නේ කරන්න කියන එක ඔයාට එයාත් එක්ක කතා කරගන්න පුළුවන්. දැම්ම 072යි 56යි 40යි 313 නම්බර් එකට මැසේජ් එකක් දාන්න.